දීර්ඝ නියන්සායකින් අනතුරුව අහසේ කළු වලාවන් පාවෙන්න පටන් ගනී. නොබෝ දිනකින් නොනැවති මහවැසි ඇදහැලේ. වලාකුළු සිය ජලවාෂ්පවල අන්තිම රොණ පවා හෙළමින් නුවර කලාවියම තෙතබරිත කරයි. කඳු හා උස්පිම් මතින් පැන නගින ගණන් නැතිතරම් ලොකු කුඩා දිය දහරා මුහුද වෙත ඇදෙන ගංගා ඇලදොලට එක්වේ. ශ්‍රී ලංකාවේ දේශගුණය ප්‍රධාන වශයෙන් මෝසම් වැස්ස පිහිට කොට ගත්තා. එහි ප්‍රබලම බලපෑම සිදු කරන්නේ වියලි කලාපයටයි. මෙහි සොබාදහම ත්‍යාගශීලීය. එසේම විටක අකාරුණිකය. ඊසානදිග මෝසම් වැස්ස ඉරිතැලී ගිය මහ පොළොව මහා ජලකඳකින් වසා දමයි. ඒත් ඒ බොහොම කෙටි කාලයක්. වැස්ස නවතිනවා. ආයෙත් හිරු දීප්තියෙන් බබලනවා. පරිසරයේම හරිත පැහැයෙන් වර්ණවත් වෙනවා. එහෙත් ඒ කෙටි කාලයකට ආයෙත් දිගු මාස ගණනක් නොනවතින නියඟය. වැස්ස අවසන් වුණත් ගස්වැල් ගහන කඳු හා උස්බිම් නම් තවත් කාලයක් ජලය රඳවා ගන්න සමත් වෙනවා. තවත් කෙටි කාලයක් එම ජලය කුඩා ජලමාවත් දිගේ සෙමෙන් අතුගංගා හොයාගෙන ඇදෙනවා. මේ සිහින්ව දිස්වන ප්‍රාථමික ජලමාර්ග වැසි සමයේ නම් ප්‍රචණ්ඩ ජල ප්‍රවාහයන්. ඒත් දැන් වියලි කලාපයේ ජනතාවගේ පැවැත්ම තීරණය කරන වැදගත්ම සාධකය තමයි ජලය. ඊසානදිග මෝසම් සුළම් රැගෙන එන මහා ජලකඳ කිසියම් ක්‍රමවේදයකින් සකසුරුවම් ලෙස ගබඩා කරගත හැකි නම්. එසේනම් වැසි කාලයට පමණක් නොව වසර මුළුල්ලේම මේ ශස්ත්‍රයක බිම අස්වද්දන්න අවස්ථාව ලැබෙනවා. මේ සඳහා පැරැන්නන් අපූරු ක්‍රමයක් හොයාගත්තා. ඒ තමයි ඉහතකී ප්‍රාථමික ජලමාර්ග හරස්කොට අමුණු බැඳීමෙන් වැව් ඉදිකිරීම. එහි ජලය වැඩි කාලයක් රඳවා තබා ගැනීමෙන් වියලි කාලයේ ගොවිතැන සඳහා යොදා ගැනීමට අවස්ථාව ලැබෙනවා. මේ ආකාරයට නිර්මාණය වුණු වැව් මූලික කරගෙන තමයි ගොවි ගම්මාන බිහිවන්නේ. ඒ නිසා මේව හැඳින්වුවේ ග්‍රාමීය වැව් කියලා. මේ ආකාරයට පහළට ගලා බසින ජලමාර්ග අවස්ථා කිහිපයකදීම හරස් කිරීමෙන් තැන තැන ග්‍රාමීය වැව් ඉදි වුණා. කිසියම් ප්‍රදේශයක පවතින ග්‍රාමීය වැව් සිතියම් ගත කිරීමේදී මහාචාර්ය මද්දුම බණ්ඩාරයන්ට එහි කිසියම් රටාවක් පවතින බව දැකගන්න ලැබෙනවා. මේ පිළිබඳ තවදුරටත් පරීක්ෂාකාරීව බැලීමේදී අපේ රටේ වෙනත් ප්‍රදේශවල වැව්වල පිහිටීම තුලත් මේ අපූරු රටාව ඒ ආකාරයෙන්ම හමු වෙනවා. මෙය අප සිතියමක සටහන් කළොත් එය පෙනෙන්නේ ලොකු කුඩා ජලමාර්ගවලින් මේ එක් වැව් ඉහළ සිට පහළට එකින් එක එල්ලේ තිබෙන ආකාරයේ චිත්‍රයක් වගේ. මෙම ජලාපවාහන රටාව හැඳින්වීමට තමයි එල්ලංගාව කියන නම භාවිත කෙරුවේ. ශ්‍රී ලංකාව තුළ එල්ලංගාවක් කියන්නේ කුඩා නිම්නයක මුදුනේ සිට පහළට ගලා යන ස්වභාවික දියපහර හරස්කොට බඳින ලද එකිනෙක සම්බන්ධ වූ වැව් සමූහයකින් සමන්විත පරිසර පද්ධතියක්. මෙහිදී සිදුවන්නේ වසරේ කෙටි කාලයකදී මෝසම් සුළඟින් ලැබෙන වර්ෂාව හේතුවෙන් පොළොව මතින් ගලා ගිය වර්ෂා ජලය රඳවා තබාගෙන වසර පුරා සම්පූර්ණ ප්‍රදේශයම ජලය රැඳි ශස්ත්‍රීක බිමක් බවට පත් කිරීමයි. ශ්‍රී ලංකාවේ කුඩා ග්‍රාමීය වැව් 14,000ක් පමණ දැනට ක්‍රියාත්මක තත්ත්වයේ පවතිනවා. ඒ අතරින් 80%ක් පමණ පවතින්නේ එල්ලංගා පද්ධති ලෙස. මෙවැනි එල්ලංගා පද්ධති 1166ක් මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමට අනුව
ප්‍රධාන වැව් එල්ලංගා පද්ධති කලාප 3ක් හඳුනාගත හැකි. එනම් උතුරුමැද කලාපය, වයඹ කලාපය සහ රුහුණු කලාපයයි. එල්ලංගා පද්ධති වලින් 90%ක්ම පිහිටා ඇත්තේ මෙම කලාප 3. එල්ලංගා පද්ධතියකට ජලය සපයන මූලික ජල ප්‍රභවයන් ආරම්භ වන්නේ ගස්කොළන් ඝනව ගැවසුණු උස් බිමකින්. මෙය එල්ලංගා පද්ධතියක ජල පෝෂක ප්‍රදේශයයි. මහවැසි වැටෙද්දී මෙහි එකතු වන ජලය ජලමාවත් තනමින් පහත් බිම් කරා ගමන් කරනවා. වර්ෂාව නැවතුණු පසුවත් මෙය එකවර සිඳී යන්නේ නැහැ. වනගහනයක් ඇති විට වැසි සමයේ ලද තෙත බරිත බව තවත් කාලයක් අල්ලාගෙන සිටීමට සමත් වෙනවා. විවිධ බාධක අතරින් පහළට ගලා යන සිහින්දිය දහරා එකින් එක එකතු වෙමින් වැසි සමයේ මහා ජල ප්‍රවාහයක් රැගෙන යන ජලමාවත්වලට එකතු වෙනවා. සෙමෙන් පහළට ඇදෙන මේ ජල ප්‍රවාහයන් කුඩා කඳු හා ගල් වැටි වැනි බාධක නිසා ඉදිරියට ගලා යා නොහැකිව තැනක රැඳී සිටීමට සිදු වෙනවා. බොහෝ විට ස්වභාවිකව නිර්මාණය වුණු මෙවැනි ලොකු කුඩා වැව් හඳුන්වන්නේ කුළු වැව් කියලා. මේවා මිනිස් පරිහරණයෙන් තොර ස්වභාවික වනාන්තරයේම කොටසක්. මෙවැනි වැව් නිසා පරිසරයේ ජෛව විවිධත්වය ඉහළ යනවා. වන සතුන්ට ආහාර හා වාසභූමි සපයනවා. රොන් මඩ මේ වැව පතුලේ රඳවා ගනිමින් උඩ මට්ටමේ ඇති පිරිසුදු ජලය පහළ බිම් දක්වා මුදා හරිනවා. මේ සියලු ලොකු කුඩා ජල මාර්ගවල ගමන් මඟ තීරණය කරන්නේ පරිසරයේ භූ විෂමතා ලක්ෂණ විසින්. මේ ආකාරයට විවිධ දිශාවන්ට ගමන් කරන ජල මාර්ග සුදුසු තැන්වල හරස් කරලා තමයි මිනිසුන් වැව් අමුණු තැනුයි. පැරැන්නන් වැව් ඉදිකලේ පාරිසරික විද්‍යාත්මක පදනමක් මත. වැවට අදාළ සෑම අංගයකටම වැවේ තිරසාර බව රැක ගැනීම උදෙසා තමන්ගේම කාර්යභාරයක් පැවරී තිබුණා. ඉහත්තාවේ සිට ගලාගෙන ආ ජලය එකවර වැවට එකතු වන්න ඉඩ හැරියේ නැහැ. මේ දියදහරා වැව ආසන්නයේදී හරස් කරලා ගොඩවල ලෙස හැඳින්වෙන කුඩා පොකුණු නිර්මාණය කළා. මේ නිසා ජලය මෙහි යම් කාලයක් රැඳී තිබී සෙමෙන් තමයි වැවට ගලා යාම සිදු වෙන්නේ. මේ කාලය තුල ජලයේ පවතින රොන් මඩ, මැටි අංශු, කාබනික ද්‍රව්‍ය මේ ගොඩවල පතුලේ තැන්පත් වෙනවා. ඒ වගේම වනසතුන්ගේ ජල අවශ්‍යතාවන් ගොඩවල මගින් සිදුවන නිසා ඔවුන් වැවට පැමිණීමෙන් සිදුවන හානි අවම වෙනවා. වැවේ වාන් මට්ටම හා පිටාර මට්ටම අතර පිහිටා ඇති උස් ගස් සහිත මේ ශාකාවරණය හඳුන්වන්නේ ගස් ගොම්මන ලෙස. මේ මගින් වියලි සුළඟෙන් සිදුවන වැවේ ජලය වාෂ්ප වීම වළකනවා. මේක සුළංබාධකයක් විතරක්ම නෙමේ. අධික මුල් බිස්සක් සහිත කුඹුක්, දිවුල්, තිඹිරි වැනි ගස් මෙහි දකින්න පුළුවන්. මේවායේ මුල් නිසා ඉහළ සිට ගලා එන ජලයේ ඇති අපද්‍රව්‍ය පෙරීමකට ලක් වෙනවා. එසේම වැසි කාලවලදී මේ මුල් මාළුන් බෝවන ස්ථාන ලෙසත් ක්‍රියා කරනවා. වැව් බැම්මට පහළින් තියෙන මේ බිම් තීරුව හඳුන්වන්නේ කට්ටකාඩුව ලෙසයි. මෙහි ප්‍රධාන කාර්යය වන්නේ වැවේ පවතින ලවණතාව ගබඩා කර ගැනීමයි. ස්වභාවික වනාන්තරයකට වඩා මෙහි ජෛව විවිධත්වය වැඩි. මෙහි වැඩි ශාක විශේෂ ප්‍රමාණයක් හමු වෙනවා. කට්ටකාඩුවේ පිහිටා තිබෙන යතුරු වලේ හා වගුරු භූමියේ තිබෙන කංකුම්, කොහිල, හබරල වැනි ශාක මෙන්ම තුන්හිරියා, ගල් läහැ වැනි පන් වර්ග බැරලෝහ ඉතා වේගයෙන් උරා ගන්නවා. පරිසරයට අහිත කර දෑ මේ පරිසර පද්ධතියෙන් කාර්යක්ෂමව ඉවත් කරන්න මේ නිසා හැකි වෙනවා. මීට අමතරව සොරොව්ව, වාන්, ඇලමාර්ග මහා සැලසුමක කොටස් මේ සියල්ල එක්ව සියවස් ගණනාවක් තිස්සේ කුඹුරු, සතුන් සහ මිනිසුන් පෝෂණය කළා පමණක් නොව පරිසරය තිරසාරව පවත්වාගෙන යාමට සමත් වුණා. වැවෙන් පහළ කොටසේ ඇති ගොවිබිම් අස්වැද්දීම සඳහා ජලය සපයන්නේ මෙවැනි ඇලමාර්ග ඔස්සේ. අනෙක් පසින් මේවා තමයි වැවේ ජලය පහතින් නැති තවත් වැවකට හෝ ජලමාර්ගයකට රැගෙන යන්නේ. ප්‍රධාන ඇලේ ජලය කුඩා කුඩා දිය පහරවල් වලට බෙදමින් ගමන් කරලා වගාවන්ට අවශ්‍ය ජීවය සපයනවා. බලන්න, මේක හරියට අපේ ශරීරය පුරා රුධිරය රැගෙන යන ලොකු කුඩා නහරවැල් වගේ. වගාවට යොදා ගැනීමෙන් අනතුරුව ඉතිරි වන ජලය එකතු වන්නේ
ගැමියන් විසින් කුණු ඇල ලෙස හඳුන්වන මේ ඇලට එල්ලංගා පද්ධතියේ පහළට ගලා යන ජල ප්‍රවාහයන් අතරට ඒකත් එකතු වෙනවා. සරලව ගත් කල මේ තුලින් සිදුවන්නේ එක් වැවකින් ඉවත්වන අතිරික්ත ජලය සහ කෘෂිකර්මාන්තය සඳහා භාවිත කරන ලද ජලය නැවත නැවත පරිභෝජනය කිරීම. මේ ජලය පහළ ඇති වෙනත් වැවකට එකතු වෙමින් තවත් ගොවිබිමක් හා ජනාවාසයක් ජීවයෙන් පුරවනවා. මේ ආකාරයට නැවත නැවත පරිභෝජනය කරමින් නැවත නැවත පිරිසිදු වෙමින් වැව් ගණනාවක් කරහා ගොවිබිම් ගණනාවක් සරු කළ ජලය අවසානයේ මහා මුහුද දක්වා ගලා යන ප්‍රධාන ජල ප්‍රවාහයට එකතු වෙනවා. මේ එකිනෙකට සම්බන්ධ වැව් හා ජල ප්‍රවාහයන් ඇතුළත් සමස්ත පරිසර පද්ධතියටම තමයි අපි එල්ලංගාවක් කියන්නේ. මේ ආකාරයට පද්ධතියක් වශයෙන් පැවතීම නිසා නියං කාලවලදී වැව්වල ජීවය රඳවා තබා ගන්නවා. ඒ වගේම ගම් වතුරකදී මහා ජලකඳක් හීලෑ කිරීමට සමත් වෙනවා. ලෝකයේ තිරසාර භාවය ගැන කතා කිරීමට බොහෝ කලකට පෙර ශ්‍රී ලංකාවේ මුතුන් මිත්තන් ඔරොත්තු දීමේ කලාව ප්‍රගුණ කර තිබුණේ ඒ විදිහට. එල්ලංගාවක රැඳෙන ජලය හේතුවෙන් මහ පොළොවේ භූගත ජල මට්ටම ඉහළ යනවා. උල්පත්වල ජලයද වැඩි කාලයක් පුරා ආරක්ෂා වෙනවා. මේ නිසා පසේ ක්ෂුද්‍ර ජීවීන් බහුලයි. මේ ක්ෂුද්‍ර ජීවීන් පසට එක්වන සත්ව හා ශාක කොටස් ජීර්ණය කරමින් පස සාරවත් කරනවා. අතීතයේ ගම්මාන බිහි වුණේ එක් එක් වැව් මූලික කොටගෙන. රජරට පුරාණ ගම්මාන බොහොමයකට වැව්වල නම් පට බැඳී ඇත්තේ මේ නිසා. සෑම වැවක්ම ගමක හදවත බඳුයි. වැව සංස්කෘතිය, චාරිත්‍ර වාරිත්‍ර සහ කෘෂිකර්මාන්තය එකට බැඳී තිබුණා. වැව පිළිබඳ ගැමියන් තුළ වූයේ ගෞරවනීය හැඟීමක්. වැවේ තිරසාර පැවැත්ම ගැන ගැමියන් බෙහෙවින් සැලකිලිමත් වුණා. මේ නිසා ගැමියන් දැනුවත්ව හෝ නොදැනුවත්ව තමන් අයත් එල්ලංගා පද්ධතියේ ආරක්ෂාව මැනවින් තහවුරු කළා. එහෙත් පසු කාලයේ අපට අමතකව ගිය මේ එල්ලංගා පද්ධතියේ වටිනාකම ගැන ආයෙත් ලෝකයේම අවධානය යොමු වෙන්න පටන් අරගෙන අපට ශ්‍රී ලාංකිකයන් විදියට ආඩම්බර යුතු කරුණක් නම් 2017 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් අපේ ශ්‍රී ලංකාවේ එල්ලංගා පද්ධතිය ලෝක උරුමයක් විදියට පත් කරලා තියෙන. ඉතින් ඒ කියන්නේ අපිට සියලු දෙනාටම ආඩම්බර වෙන්න ඕනේ. මේක ලෝකේ හඳුනා ගන්න පුළුවන් විශේෂ පරිසර පද්ධතියක් නිසා තමයි. ඒ කියන්නේ පරිසරයයි ජීවීන් හා ශාක හා සත්ත්ව අතර හොඳ සහසම්බන්ධතාවයක් තියෙන පරිසර පද්ධතියක් විදියට හඳුනාගෙන මේක ලෝක උරුමයක් බවට පත් කරලා තියෙනවා. වර්තමානයේ බොහෝ සංවර්ධන කාර්යයන් සිදුවන්නේ ස්වභාවික පරිසර පද්ධතියට තර්ජනයක් හා අභියෝගයක් වෙමින්. ඒත් එල්ලංගාව කියන්නේ පරිසරයට එකඟ ශ්‍රී ලංකාවේ වාරි ශිෂ්ටාචාරයේ අති විශිෂ්ට නිර්මාණයක්. නමුත් කාලයක් පුරා නොසලකා හැරීමේ ප්‍රතිඵලයක් ලෙස එල්ලංගාව අපගේ මතකයෙන් පවා ගිලිහි ගොසේ. එහෙත් අද ලෝකයේ දේශගුණික විපර්යාසයන්ට හා අර්බුදයන්ට මුහුණ දෙන විට මිනිසාට නැවත ඒ දෙස හැරී බලන්න සිදුවෙලා. එල්ලංගාව කියන්නේ ඉතිහාස කතාවක් නොවේ. එය අනාගතය සඳහා වූ දැක්මක්. මිනිසුන් සොබාදහමට එරෙහි නොවී ඒ සමග ජීවත් වන විට ජීවිතයේ නොනවතී ගලායා හැකි බව මතක් කිරීමක්.